හායි මගේ නම පසින්ද රණසිංහ. ඉතින් අද අපිට තියෙන ටාස්ක් එක තමයි යූසර් ගේ sign out process එක හදන එක. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ log වෙද්දි හදපු session එක destroy කරන්න. ඉතින් මේක කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. ඉතින් අපේ session එක open කරලා තියෙන්නේ අපේ header එකේ. ඒ වගේම sign out button එක දාලා තියෙන්නේ අපේ header එකේ. ඒ හින්දා අපි header file එකට යමු. ඉතින් මේ තියෙන්නේ session එක start කරලා session එකේ U කියලා එකක් තියනවාද කියලා check කරලා බලන එක. ඉතින් session එක set වෙලා තිබ්බොත් විතරයි sign out එක වැඩ කරන්නේ. sign out button එක ඔබපුවාම sign out කියන function එකට call කරන්න කියලා අපි මෙතන දාලා තියෙනවා. ඊළඟට අපි යන් අපේ JS file එකට. ඉතින් මෙතන sign out function එකේදී අපි sign out process.php file එකට තමයි call කරලා තියෙන්නේ. ඉතින් sign out process එකේ success කියලා එක වුණොත් එහෙනම් window එක reload කරන්න කියලා මෙතන දාලා තියෙනවා. sign out process file එකේ session එක start කරලා session එකේ U කියන එකක් තියෙනවද කියලා check කරනවා. එහෙම එකක් තියනවා නම් session එකේ U එක null කරනවා. ඊට පස්සේ session එක destroy කරලා success කියලා echo කරනවා. හරි දැන් අපි මේකේ demonstration එකක් බලමු. මම කලින්ම sign in වෙලා හිටියේ. ඒකයි දැන් අපිට sign out button එක පෙන්වන්නේ. මේක click කරපුවාම අපි sign out වෙලා යනවා.